හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔන්න ඉතින් අද අපි ගහන්න යන්නේ ලංකාවේ හදපු බස් ගේම් එකක්. ඉතින් ඔයාලා තම්බ්නේල් එකේ දකින්න ඇති අද මම සිරිපාද යන්න හදන්නේ. ඉතින් මේකේ වෑන් එකක් තියෙනවා බස් එකක් තියෙනවා. අපි බස් එකේ යන් සිරිපාද තෝරගත්ත රුපියල් ඩොලර් 300ක් හම්බෙනවා. ඉතින් යාළුවනේ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් ඉතින් මේ වගේ කට්ටියක් නගිනවා මේ වන්දනා ගමන යන්න. ඉතින් මේක ලංකාවේ හදපු ගේම් එකක් ඔයාලා හැමෝම වගේ දන්නා ඇති. ඉතින් මේක මේ අලුතෙන් ආපු එකක් නෙමෙයි. මේක දැන් අවුරුදු 2ක් විතර පරණයි මම හිතේ. ඔව්. හරි ඉතින් පේනවනේ මගේ වණ්ඩිය. මට වණ්ඩිය පෙන්වන්න බැරි වුණානේ ඉතින් ඔයාලට. ඉතින් මේ තියෙන්නේ මගේ වණ්ඩියේ ලුක් එක. පේනවනේ. ලස්සනයි කියලා කමෙන්ට් කරන්න. අපි දැන් යන්. ඉතින් මේකට අප්ඩේට් එකකුත් ආවා. මම මේ දැන් මාස 2කට විතර කලින් ෂෝට් වීඩියෝ එකක් දාලා ඇහුවා මේකේ ගේම් ප්ලේ එකක් ඕනද කියලා. ඉතින් ඒ වුණාට මම ගේම් ප්ලේ එකක් ගෙනාවේ නැහැ. ඉතින් ඔන්න අද ගෙනාවා. මං හිතුවා ඉතින් බස් එකක් එයි කියලා. නැත්තම් ඉතින් හැප්පෙනවනේ. හරි කපලගමු. කනේ වැඩ. ඔය ඉතින් මට සුළු දේවල්. හරි. ඉතින් යාළුවනේ ඔයාලා මේ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන ආයෙත් මතක් කරනවා. ඉතින් මේ මගේ පුංචි ඉල්ලීමක් මොකද මේ මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 35යි ඉන්නේ. ඉතින් පුළුවන් නම් ඉක්මනට සබ්ස්ක්‍රයිබ් කරලා මට හෙල්ප් එකක් දෙන්න. මගේ ඊළඟ ටාස්ක් එක තමයි සබ්ස්ක්‍රයිබර්ස්ලා 50. ඉතින් මේ 50 ගවන් පස්සේ ඉතින් ඔයාලට මම බොහොම ස්තුතියි ඉතින් කරනවා. ඉතින් 50 ගෙවුවෙන් පස්සේ සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉතින් පොඩ්ඩක් මං කියන ඒවා තේරෙන්නේ නැත්නම් ඉතින් ගණන් ගන්න එපා. ඉතින් මට පොඩ්ඩක් මේ නිකන් ට්‍රැක පැනලා වගේ ඉන්නේ. ඉතින් යාළුවනේ ඔයාලා දන්නවද මම සාමාන්‍යයෙන් ගේමින් වීඩියෝ එකක් දාලා ආයෙ දාන්නේ මගේ චැලෙන්ජ් එකක් ලෝග් එකක් අන්න එහෙම වගේ සීන් එකක් තමයි දාන්නේ. දැන් මං කලින් ඩියුටි දැම්මා. ඒකේ තව කොටස් කියනවා ඩියුටි ඉතින් මේක ඊට පස්සේ ගෙනාවේ මම දැන් ඊළඟට කරන්න යන්නේ ලොකු වැඩක් ටිකක්. ඒක නිසා මේ channel එක නිකන් දාලා තියන්න බෑනේ. ඒක නිසා මම මේ ගේමින් වීඩියෝ එකක් දාන්නේ ඒකයි. ඉතින් අපි තාම වේගෙන් යනවා. කැලේ තමයි යන්නේ. හරි. කොච්චර වේගෙන් යනවද කියලා බලන්න නම් අර මේ නිකන් ඉස්සරහට පේනවා වගේ නිකන් දාන්න ඕනේ. කමන්නේ. අයියෝ බලන්න ට්‍රී විල් එකේ හැප්පිලු ඔච්චර දෙයක් වෙනවද මං අහන්නේ. සාමාන්‍යයෙන් ඇත්ත ජීවිතේ මේ බස් එකක් ට්‍රී විල් එක හැප්පුණාම ඉතින් ට්‍රී විල් එක කුඩු වෙලා යනවනේ. මේ ගේම් එකේ එහෙම නෙමෙයි බයික් එකේ හැප්පුණත් අපි අහසින් යනවා. බස් එක. පුදුම විදියට හදලා තියෙන්නේ. හැප්පුණත් එක්ක ඒවා ඉතින් ගණන් ගන්න අපි යනවා. ඉතින් ඔන්න උතර ඇතුල් පාරෙන් තමයි දාන්න තියෙන්නේ. ඉතින් දැන් තමයි ටිකක් තීරණාත්මක මොහොත. වැටෙන්නත් යනවා. අඩෝ. වැටෙන්නේ. එහෙම වැටෙන්නේ. දෙපැයින් නැක්න ශ්‍රී ලංකාව. මිනිස්සු අපි. හරිද? පරක්‍රම බාහු රත්තුමාගේ මිනිස්සු අපි. හරි කළුදුන් නගිනවා වැඩි නේ. කළුදුන් යනවා වැඩි. බස් එකේ. හරි අයියෝ වැටෙන්න තියෙන සම්භාවිතාවය 100%යි. ඒත් මං ඒ 100% ගණන් ගන්න නැහැ. හරිද? මට ගියහැ කියෝක මට හොඳටම ෂුවර්.
හැබැයි ඉතින් මේක ගොඩක් ඩේන්ජරස් ගමනක්. ඉතින් අර පාරේ ආපු විදිහට නම් එන්න බෑ මේ පාරේ. ඉතින් මම තව මේ බස් ගේම් එකක රිවිව් එකක් ගේන්නම්. අර මම දැන් කරන්න යන වීඩියෝ එක තව ලොකු කල් යනවා නම් ඒක ලොකු වැඩක් කියන්නේ සාමාන්‍ය අරගේ චැලෙන්ජ් එකක් තමයි ටිකක් ලොකුයි. මේ නැති මේ මං ගොඩක් අමාරුවෙන් යන්නේ මේ ගේම් එකට ආයේ මේ හරි ආවේ. මේ ගේමට ආයේ මේ අප්ඩේට් එකේදී මාතර විහාර කියලා එකක් තියෙනවා. ඒකෙත් ඔය වගේ කන්දක් යන්න තියෙනවා. අපි දැන් පොඩ්ඩක් ගිහිල්ලා අතනින් අපි නවත්තන්නේ නැහැ. අපි සිරිපාදේ උඩටම ගිහිල්ලා වන්දනා කරනවා. හරිද? ඔතනින් නවත්තලා අපි යන්නේ නැහැ. ඔයාලා සාමාන්‍යයෙන් ගිහිල්ලා නැද්ද දන්නේ නැහැ. සිරිපාදේ උඩට වන්දනා කරන්න යන්න පුළුවන් අපිට. අන්න අර පඩි පෙළ දිගේ. මේ මෙතන තියෙනවා සීත ගඟුල. පේනවද දන්නේ? සීත ගඟුල. අපි සීත ගඟුල පැනලා බලමු. සීත ගඟුලට පැනනහම නිකන් අපේ පොළොව යටට යනවා. නිකන් වතුරේ ගිලිනවා වගේ සීනයක් තමයි වෙන්නේ. අපේ පොළොව යටට යනවා. හරිද? සීත ගඟුලට පැනනහම ඉතින් අපි ආයේ මුලින් ඉඳන් එමු. අර උඩට යන බස් එකට ආවේ හැකි. බස් එකේ එළියට ගියාම ආයෙත් මෙහෙම. හරි ඉතින් යාළුවනේ මං ආයේ මේ මුලින් ඉඳන් ආවා. ඔයාලට උඩ පෙන්නන්න ඕනේ මට. අපි දැන් අර ටිකක් උඩට ආවා. අර සීත ගඟුල ඔයාලට පේනවා ඇති. ඉතින් අනේ මේ පොඩි ඉල්ලීමක් තියෙනවා. ඉතින් මට දවසක් ඇතුළත දවසක් නෙමෙයි සතියක් ඇතුළත ලයික් 50ක් අරන් දෙන්න. ඉතින් මේක මගේ පුංචි ඉල්ලීමක්. ඕෆ් රෝඩ් යනවා. ඉතින් ඔය පේන්න බැරි ඕකනේ. ඕෆ් රෝඩ් යනවා. සබ්ස්ක්‍රයිබර්ස්ලා මට ඉන්නේ 35යි. වීඩියෝ ගොඩක් කරලා තියෙනවා මං. ඒත් මට ඉන්නේ 35 සබ්ස්ක්‍රයිබර්ස්ලා. පුළුවන් නම් සබ්ස්ක්‍රයිබර්ස්ලා 50 ගන්න උදව් කරන්න. මේ මොකද්ද මේ විශ්‍රාම ශාලාව නේ? මේ විශ්‍රාම ශාලාව කියන්නේ මොකද යාළුවනේ? හරි මන් දන්නේ නැහැ. ඉතින් විශ්‍රාම ශාලාව මෙහෙම ගස් ඇවිල්ලා තියෙනවා අපේ මූණට. අතන මොකද්ද? අතන මොකක් හරි තියෙනවා. පේන්නෙත් නෑ බං. අවුලන්නේ කිහැකි. අපි මෙතනින් උඩට නැගලා බලමු. මේ සප්ත කන්‍යා කඳු වැටියද මන් දන්නේ. සප්ත කන්‍යා කඳු වැටියක් තියෙන සිරිපාද ළඟ. හරිද? ඉතින් සප්ත කන්‍යා ගැන ඔයාලා දන්නවද දන්නේ යාළුවනේ? සප්ත කන්‍යා කියන්නේ මණක්කල්විත කතාවක් නෙමෙයි. ඒක ඇත්තටම අපේ රටේ වෙච්ච එකක්. අර මක්කමට යන්න ගිය මුස්ලිම් කට්ටියක් සප්ත කන්‍යා කියන කඳු වැටිය හැප්පිලා තමයි මේ රතු අම්බලමනේ. රතු අම්බලම මේ ඒ ෆ්ලේන් එකේ ගිය කට්ටිය හැප්පිලා තියෙනවා ඒ කන්දේ. ගෑනු අය 7 දෙනෙක් බේරලා තිනවා. අන්න ඒකයි ඒකට සප්ත කන්‍යා කියලා කියන්නේ. ඉතින් මම මේක කොහෙන්වත් මේ බොරු කවුරුත් කිව්ව එකක් නෙවෙයි. මේක අපේ ආච්චම් එහෙම එයාලගේ කාලේ එහෙම වුණා කියන ඇත්ත සිද්ධියක්. හරිද? ආච්චම්ගෙන් එහෙම අහලා මම මේ කියන්නේ. හරිද? හරි ඒ කතාව වැඩක් නෑ. මේ මොකද්ද? බඩු ගන්න හැම තියෙන ප්ලේස් එකක් දන්නේ. මේ මෙතන තියෙන එක පේන්නෙත් නෑ බම් බෝඩ් එක. ගැහැණු මොකක් හරි ඔන්න ඔහොම එකක් තියෙන්නේ. අපි උඩ බලමු. අපි කට වරද්ද ගන්න හොඳ නෑ. තව දුර තියෙනවා කියලා. මොකද්ද? මහා කිරිදඹේනේ. ඔව් මේ මහා කිරිදඹේ. මේ අපි අර මේ බටේ උඩේ යන්නේ. ඔය රතු පාට බටේ උඩේ යන්නේ අපි ඈ. පේනවනේ මගේ වැඩ.
හැමෝටම බෑ. පේනවනේ වේව් එක මෙතනින් වැන්නොත් අනිවාර්යෙන් බග් වෙනවා. හරිද? හරි මෙන්න මෙතන අඩෝ උඩමළුව කියලා තියෙනවා මෙතන. ගේම් එක හදන එක්කෙනා ඉතින් මෙතෙන්ට මෙන්න අපිට ගේම් එක හදලා තියලා තියෙනවා. අපිට ඇතුළට යන්න බෑ. ඉතින් වන්දනා ගමනාව ඉතින් සාදු සාදු. ඉතින් දැන් සිරිපාද වාරෙත් ඉවර වෙන්න යන්නේ. ඉවර වෙන්න කලින් තමයි අපි මේ බස් එකේ ආවේ වන්දනා ගමන. මේ මාස ඉවර වෙනවා. මේ මාසේ 30 වෙනිදාට ඉවර වෙනවා. මේ සිරිපාද වාරේ. එතකොට ඉතින් අවාරේනේ. අවාරේ ඉතින් සත්තු අනම්මනම් ඉන්නව කවුරුත් නෑනේ. ඉතින් මෙතන මල්ලි කෙනෙක් ෆොටෝ ගහනවා. මේ මොනවද මේ තියෙන්නේ? මොනවද මේ? වැසිකිලි. ගේම් එක හදපු එක්කනා ඉතින් මේවට මේ වෙන මොනවද දාන්න නැතුව වැසිකිලි නම් නියමයට හදලා තියෙනවා. දාපන්කෝ මේකට තව බෝධියක් ඒ වගේ එකක් දාපන්කෝ. වැසිකිලි දාලා තියෙන්නේ. මොනවා වුණත් ඉතින් මට පොඩි ආසාවක් තියෙනවා. මම දැන් තාට්ටු 2 උස බිල්ඩිමකට ගියත් බිම බලනවා. ඒක මගේ ආසාවක්. උස තැන් වලට ගියාම මම බිම බලන්න ආසයි. ඒක තමයි මගේ ආසාව. එහෙනම් ඉතින් අතට ගිහින් එන්නම්. good bye.